අද චූටි වැඩක් කරන්න මම එක පෙන්නන්නම්. මම ඒක අරගෙන එන්නම්. අරගෙන ඇවිල්ලා පෙන්නන්නම් මොකක්ද කරන්න කියලා. මම හදන්නට ටී-ෂර්ට් එකකට print එකක් ගහගන්න. ඔයගොල්ලෝ එහෙම අඳින අර චූටි print ගහපු ටී-ෂර්ට් තියෙන අන්න ඒ වගේ එකකට මම print එකක් ගහගන්න තමයි හදන්නේ. මම ඒක අරන් එන්නම්. ඇවිල්ලා පෙන්නන්නම්. හරි. මෙන්න මේ තියෙන්නේ NA stickers roll. මෙන්න මේකෙන් තමයි ගහගන්න ඕනේ. මම චුට්ටක් පෙන්නන්නම් දිගෑරලා. මෙන්න මේවා. මෙන්න මේ ස්ටිකර් එක තමයි යාට දැන් ඕනේ කිව්වේ ගහගන්න. මම පඬිත වැඩක් කරා වෙන්නත් පුළුවන්. ගහලා බලමු ඇදෙයි කියලාත් මට ටිකක් බයයි. මේ අනිත් ස්ටිකර්ස් එක. මම හිතන්නේ මේකේ දිගටම තියෙන ඒවම තමයි. මේ රෝලේ තියෙන දිගටම ඒවා තමයි. මම අනිත් එක පෙන්නන්නම්. අකින්ද. මෙන්න මේ ඩිසයින් එක තියෙනවා. මේක නම් වලට හරියට පේන්නේ නැති වෙයි. මේක ඇඳුමටම තමයි පේන්නේ. ඊට පස්සේ මේක තියෙනවා. මේක බෑක් එක, මේක ෆ්‍රන්ට් එක. මේකෙත් ඒකමද තියෙන්නේ. ඒකම තමයි තියෙන්නේ. තව ස්ටිකර්ස් රෝලක් තිබ්බා මම ඒක හොයලා. දැන් ඉස්සෙල්ලා මෙන්න මේ ස්ටිකර් එකනේ යාට ඕනේ කිව්වේ. දැන් මම මේක ඉස්සෙල්ලා කපාගෙන ඉන්නවා. කපාගෙන white color t-shirt එකකට තමයි මේ print එක මම ගහන්නේ. ඉතින්ලා මම මේක කපාගෙන ඉන්නම් ගහපේවා තියෙනවා. ඒක බලාගෙන තමයි මම කපාගන්නේ. නැත්තම් මොකද වැරදෙනවා වෙන එකක් කපා ගන්නවා නැත්තම්. දැන් මේක කපා ගමු. මේක back එක. එතකොට මෙන්න මෙතන යට තියෙන front එක. මෙතනින් තමයි කපන්න ඕනේ. මෙතනින් කපා ගමු ගන්නට. මෙන්න මේ කෑල්ලත් කපන්න ඕනේ. නැත්තම් මේක ටී-ෂර්ට් එකේ වදිනවා මෙන්න මේට. මේ කෑල්ලත් මම කපා ගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට යනකම්ම තියෙන්නේ බෑක් එක. එතකොට මෙතනින් මම වෙන් කර ගන්නවා මේක. ෆ්‍රන්ට් එකට එන්න මෙන්න මේ කෑල්ල විතරයි. මේක මොකක්ද කියලා දන්නේ නැහැ. හින්දා මේ කෑල්ල විතරක් මම ගන්නවා ෆ්‍රන්ට් එකට. මෙන්න මේක තමයි ඩිසයින් එක. එයාට ඕන කිව්ව ඩිසයින් එක මේක. දැන් පෙන්නන්නම් මැෂින් එක. මෙන්න මේක තමයි හීට් මැෂින් එක. මේකෙන් තමයි මම මේ ටී-ෂර්ට් එක ගහගන්නේ. එතකොට මෙතනින් ටයිම් එක තියලා මෙතනින් උෂ්ණත්වය දෙන්න තමයි තියෙන්නේ. හීට් එක මෙතනින් දීලා මේක ගන්න තමයි තියෙන්නේ. ගහලා බලමු. මම කලින් මේකෙන් ගහලා තියෙන ඇඳුම්. ඒ වුණාට දැන් මට චුට්ටක් මතකත් නෑ. ඒ වුණාට ගහලා බලමු. මේ කොහොමද දැන් ගහ ගන්නත් ඕනේ. මෙන්න මේ white color t-shirt එක තමයි මම ගහන්නේ. large එකක්. මේක හෙන ලොකුයි. baggy t-shirt එකක් මේක. දැන් මම මැෂින් එක ඔන් කරලා තියෙන්නේ. ටී-ෂර්ට් එකත් මේ විදිහට මම එළුවා. දැන් මෙන්න මේ හරියම වගේ මට හිතෙනවා මේක තිබ්බොත් හොඳයි කියලා. බලමු කියලා ඉස්සෙල්ලාම මේක මේ අතට ගහන්න බෑ. දැන් මම මේක ගහන්න පටන් ගන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට මම එලාගත්ත. මම හිතනවා මේක ඇද නෑ කියලා. බලමු. ඔයාලට මේ හයියෙන් ලොකු සද්දයක් ඇහෙන්නේ. එළිය හොඳටම වහිනවා. ඒ සද්ද තමයි මේ ඇහෙන්නේ ඔයගොල්ලන්ට. ඉතින් ටයිම් එක අඩු වෙනවා. අඩු වෙලා ටයිම් එක බිඳුව වුණාම මේක අපි එළියට ගන්න ඕනේ. අරගෙන චුට්ට වෙලාවක් තියන්න. දැන් හීට් වෙලා ඉවරයි. බලමු අපි දැන් මේක හරියටම ටී-ෂර්ට් එකට ඇලවිලා තියෙනවද කියලා. මම ආය පාරක් එහෙමනොත් හීට් වෙන්න දාලම ගන්නවා. print එක චුට්ටක් ලොකු හින්දා මම ආය පාරක් හීට් කරලම ගන්නවා. හරි මෙන්න මේ විදිහට තමයි බෑග් එක තියෙන්නේ. කොලේ දැම්ම ගලවන්නේ චුට්ටක් මේක නිමෙන්න තියලා ඉවර වෙලා තමයි කොලේ ගලවන්නේ. මම ඊට පස්සේ පෙන්නන්නම්. මම හදන්නේ මේක හිමීට ගලව ගන්න.
මම කොලේ එකපාරටම මෙහෙම ඇදලා දාන්නේ නැහැ. මොකද හීටලා තිබුණ නැත්නම් එක තැනක් හරි එක අකුරක් හරි ඩිසයින් එකේ එක තැනක් හරි වැදෙන්නේ නැති වෙන්න පුළුවන් ටී-ෂර්ට් එකට. මම එහෙමද හිමීට බල මේක ගලව ගන්නවා. ආයෙත් ටී-ෂර්ට් එක නිමෙන්න දුබා. එතකන් මෙන්න මේ ස්ටිකර් රෝල තියෙනවා තව එකක්. මෙන්න මේක. ඒකත් මාර ලස්සනයි. මෙන්න මේක මාර ලස්සනයි. මම මේක ගහ ගන්න. හරි දැන් තියෙන ටී-ෂර්ට් එකේ ෆ්‍රන්ට් එකට ඩිසයින් එක ගහගන්න තමයි. මම මේක එකපාරටම මට හිතෙන තැනක තියලා ඩිසයින් එක මම ගහන්න යන්නේ නැහැ. මොකද ෆ්‍රන්ට් එකේ හින්දා චුට්ටක් හරි ඇද වුණොත් ඒක කැතයි. මම ඉස්සෙල්ලා මැනගෙන ඉන්නවා හරි තැනම ටී-ෂර්ට් එකේ සෙන්ටර් වෙන තැනට තමයි මම ඩිසයින් එක තියලා ඉවර වෙලා ගහන්නේ. මොකද නැත්නම් මට බයයි මම ඒකයි මේක මැල්ලම ගහන්න ඇද වුණොත් එහෙම කැතයි. එතකොට ටී-ෂර්ට් එකෙන් වැඩක් නැහැ. ඒක අඳින්නත් බෑනේ ඊට පස්සේ. දැන් මම ෆ්‍රන්ට් එකේ කොලෙත් මේ විදිහට ගලව ගන්නවා. ඒක මේ විදිහට තියෙනවා තේනොත් ගන්න. මෙන්න මෙහෙම තමයි බෑක් එක තියෙන්නේ. මේ තමයි ටී-ෂර්ට් එකේ ෆ්‍රන්ට් එක. මට ඊයේ කිව්වා තව print කරපු ටී-ෂර්ට් වගේක් තියෙනවා කියලා. ඒ ටික මට ඊයේ පෙන්වන්න බැරි වුණා. මම ඒ හින්දා මේ ටික පෙන්නලා ඉන්නම්. මෙන්න මේ ඩිසයින් එක තියෙනවා. තව ඩිසයින් දෙක තුනක් තියෙනවා. මෙතන ඔක්කොමත් නැහැ. මම තියෙන ටික විතරක් පෙන්නන්නම්. ආය පස්සේ බලමු vlog එකක මම vlog එකක් අතරතුරදී ආයේ හැම තිබුණොත් මම පෙන්නන්නම්. මේ වගේ ඩිසයින් තමයි තියෙන්නේ. මට හිතුණා මේත් එක්කම ඔයාලට පොඩි දෙයක් කියන්න. ඕගොල්ලෝ ජොබ් කරනවා නම් ඒ ජොබ් එකට යන්නේ කැමැත්තෙන් වෙන්න පුළුවන්, අකමැත්තෙන් වෙන්න පුළුවන්. අකමැත්තෙන් ජොබ් එකක් කරනවා නම් මට හිතෙනවා ඒ අකමැති තැනක යනවට වඩා Tamanට හොඳයි කියලා හිතන ජොබ් එකක් කරලා හිතේ සතුටෙන් ඒ ජොබ් එක කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද ජොබ් එකක් කියන්නේ අපි හැමදාටම කරන්න ඕන දෙයක්. එතකොට හැමදාටම තමන් අකමැති එපා වෙන ජොබ් එකක් කරොත් එහෙම හිතේ සතුටත් එක්කම ඒ දේ එපා වෙලා යනවා. කවුරුත් කියන ඵලයට ජොබ් එකක් කරන්න යන්න එපා. තමන්ගේ හිතට සැනසීමක් සතුටක් දෙන විදිහේ වැඩක් කරන්න. මොකද එක දිගටම ඒ වැඩේ කරන්න ගියොත් ඒ දෙයට අපි අකමැති නම් සමහර වෙලාවට අපිත් එක්කම එපා වෙලා කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද තමන් ආසයි විදිහට ජීවත් වෙන්න මම හැමතිස්සෙම කියන්නේ සතුටෙන් ඉන්න, තමන්ට හොඳයි කියලා හිතන දේ හරි දේ කරලා තමන්ගේ හිත සතුට වෙන විදිහට දේවල් කරන්න, කාටවත් ඕන විදිහට නෙවෙයි. මම දැන් මේ ටී-ෂර්ට් එක පැක් කරගන්න හදන්නේ. පැක් කරගෙන මම යනවා තව ටිකකින්. බලමු ඔයා මේක ෆිට ඔන් කරොත් එහෙම මම ඔයගොල්ලන්ට vlog එකේ අන්තිමට ඇඩ් කරන්නම්. මොනාගේද මේ ටී-ෂර්ට් එක තිබ්බේ කියලා. හරි දැන් මේක ඉස්සෙල්ලා මම මේ විදිහට නමාගෙන බෑග් එකකට දාගන්නවා. ඔයාලත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න හරි YouTube channel එකක් පටන් ගන්න හරි කැමැත්තෙන් ආසාවෙන් ඉන්නවා නම් මම කියන්නේ වැඩිපුර හිතන්න එපා. ඒක පටන් ගන්න කවුරුත් බණී කියලා හිතන්න එපා. මොනවා හරි කියයි කියලා හිතන්න එපා. කැමති කෙනෙක්ට පුළුවන් කැමති දෙයක් කරලා තමන් ආස විදිහට ජීවත් වෙන්න. කොහොමත් මොන දේ කළත් ගොඩක් අය හුරු වෙලා තියෙන්නේ හැම දෙයකම බනින්න. වැරද්දක් නැතත් වැරද්දක් හොයාගෙන හරි බනින්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ දේවල් ගණන් ගන්න එපා. තමන් ආස විදිහට තමන්ගේ ජීවිතය ගෙනියන්න තමන්ගේ අයත් එක්ක. තමන්ගේ අයට තමන් කරන දේ හරිනම් ප්‍රශ්නයක් නැත්තම් අනිත් අය කරන දේවල්, අනිත් අය කියන දේවල් හිතන්න එපා.
ගෙදරට වෙලා නිකන් ඉන්න එපා. එයාට පුළුවන් මොන හරි YouTube channel එකක් කරන්න, business එකක් පටන් ගන්න. හිතට සතුටු හිතෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් බලමු මෙයා ටී-ෂර්ට් එක ඇඳහම මොන විදිහට තියෙයිද කියලා. කලින් ඔයගොල්ලෝ දැක්කේ මගේ ෆිට් ඔන් එකනේ. මෙයාට මොන විදිහට තියෙයිද කියලා බලමු ටී-ෂර්ට් එක. එහෙනම් vlog එකත් මෙතනින්ම end කරනවා. තවත් ලස්සන vlogs අපි දෙන්නම දිගටම අරන් එන්නම්. අදට ගිහින් එන්නම්. bye.